ආදර සහෝදර සහෝදරියනි, වාර්ෂික මංගල්‍යයක් කියන්නේ මීසම් පවුලේ මංගල්‍යයක්. එතකොට අපිට මීසමක් හැටියට කරන්න කැපවීමක් තියෙනවා. දරන්න වියදමක් තියෙනවා. ඒක ශ්‍රමයෙන් වෙන්න පුළුවන්, මුදලින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි එකිනෙකනත් එක්ක ඇති කරගන්න සම්බන්ධකම් වලින් වෙන්නට පුළුවන්. අමතක කරන්න එපා. ඒ නිසා භෞතිකවත් මංගල්‍යයක් සාර්ථක කරගන්න අපේ දායකත්වයක් වැදගත් නේද? මංගල්‍යයට පැමිණෙන දේශක පියතුමන් ඇතුළු පියතුමන්ලාගේ වගේම අපේ ආරක්ෂාවට පිටින් පැමිණෙන ආරක්ෂක නිලධාරීන්ටත් පහසුකම් ලබා දිය යුතුයි නේද? ඒ වගේම අපේ දේවස්ථානයේ ප්‍රධාන දොර අලුත් වැඩියා කරන්න ඕන. දහම් පාසලේ ශාලාවේ ඉදිකිරීම් කටයුතු වගේම කඩා වැටුණු මායිම් තාප්පයත් අලුත් ඉදි කරන්නට ඕන. ඒ කියලා ධර්ම සභාවේ සාකච්ඡා වුණා. අපේ ආදි මව්පියන්ගේ දායකත්වයෙන් ලබා දුන් මේ දේවස්ථානය ඉදිරි පරම්පරාවටත් ලබා දීමට අද දවසේ අපි එකිනෙකනාගේ භෞතික දායකත්වය තුලින් සමිදානන් වහන්සේව මහිමයට පත් කරන්න ඕනයි කියලා අපිට හිතෙනවා. ඒ වගේම ජේසු කිව්ව දේ අමතක කරන්න එපා. වැන්දබුවගේ තඹදොයිතු දෙක දෙවියන් වහන්සේට මහිමයට පත් කරා කියලා. ඒ වගේම අපිට හැකි උපරිමයෙන් අපිට කරන්න පුළුවන් දායකත්වයෙන් අපිට මේ මංගල්‍යයේදී දෙවියන් වහන්සේව මහිමයට පත් කරන්නට පුළුවන්. හැබැයි අපි අමතක කරන්න නරකයි. අපි එය කරන්නේ මම වෙනුවෙන් නෙමෙයි, අපේ සහෝදරයා වෙනුවෙන් කියලා. ජේසු පිහිටයි.